take කියන්නේ ගන්නවා කියන එක. හැබැයි මේ take කියන වචනය අගට out, off වගේ චූටි වචන එකතු වුනහම ඒකේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේවට අපි කියනවා phrasal verbs කියලා. ඉතින් අද take එකේ එන phrasal verbs ටිකක් බලමු. පළවෙනි එක take up. take up කියන්නේ මොකක් හරි පුරුද්දක්, විනෝදාංශයක්, කලාවක් වගේ දෙයක් පටන් ගන්නවා. For example, I took up dancing when I was 15. මට අවුරුදු 15 දී මම නැටුම් ඉගෙන ගත්තා. දෙවෙනි එක තමයි take off. take off කියන එකට තේරුම් දෙකක් තියෙනවා. පළවෙනි තේරුම තමයි අපි plane එක පල්ලෙහා ඉඳලා ඉහළට යනවා නම් ඒකට take off කියනවා. For example, the airplane took off on schedule. plane එක හරියට වෙලාවටම ගුවන්ගත වුණා. දෙවෙනි එක ඇඳුමක්, සපත්තුවක් වගේ දෙයක් ගලවනවා. take off your shirt, it's dirty. ඔයාගේ කමිසය ගලවන්න. ඒක කිලිටුයි. take over. take over කියන්නේ මොකක් හරි ව්‍යාපාරයක, වැඩක, තනතුරක පාලනය තමන් බාර ගන්නවා. I will take over my father's company. මම මගේ තාත්තගේ කම්පැනි එකේ පාලනය බාර ගන්නවා. take back. take back කියන්නේ අපි කඩේකින් ගත්ත දෙයක් මොකක් හරි අඩුපාඩුවක් වගේ දෙයක් නිසා ආපහු කඩේටම ගිහින් දෙනවා. Please take this back to the shop. කරුණාකරලා මේක ආපහු කඩේට ගිහින් දෙන්න. take out. take out කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් කෑමකට, ෆිල්ම් එකක් බලන වගේ එළියට එක්ක යනවා. සාමාන්‍යයෙන් සල්ලි වියදම් කරලා සලකනවට කියනවා take out කියලා. My friend takes me out every Sunday. මගේ යාළුවා මාව හැම ඉරිදම එළියට එක්ක යනවා. මේ තියෙන take එක use කරන්න පුළුවන් phrasal verbs කීපයක් විතරයි. මේ වගේ phrasal verbs ඔයා නිතරම ඉංග්‍රීසි කතා කරද්දී use කරත් ඔයාගේ ඉංග්‍රීසි කතා කරන එක ගොඩාක් natural කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ phrasal verbs ඔයාත් ඉංග්‍රීසි කතා කරද්දී use කරන්න.